මචං මම උඹේ නිකමට වගේ අහන්නේ. උඹට පුළුවන් වුණොත් අතීතේ ඉන්න උඹට මැසේජ් එකක් යවන්න. එකම එක මැසේජ් එකක්. උඹ දැන් ඔය ඉන්න තැන. එහෙම නැත්නම් ඔය ඉන්න හිඟන්න, ඔය ඉන්න පොර වෙනස් වෙන එකක් නැද්ද ඒ මැසේජ් එකකින් හින්දා? පොඩ්ඩක් හිතපන්. උඹ ඉස්සර හිටපු උඹට කියනවා අඩෝ අර කෙල්ලට ටෝක් කරන්න එපා. එහෙම නැත්නම් ඒ කෙල්ලට ලයින් පාර දාන්න එපා. එහෙම නැත්නම් අර ජොබ් එක කරන්න එපා කියලා. හරි. එහෙම කිව්වට පස්සේ උඹ ඒක නැවැත්තුවා කියමු. හැබැයි මචං උඹ ඒ වැරද්ද නොකළොත් උඹට අද හිතෙයිද උඹ අතීතේ මැසේජ් එකක් යවන්න ඕනේ කියලා? නෑනේ මචං. උඹ ඒ කෙලව ගත්ත නිසානේ උඹට අද මේ ඉන්න තැන ඉඳන් අතීතේ මැසේජ් එකක් යවන්න හිතෙන්නේ. දැනට ඉන්න උඹ නැති වුණොත් අර මැසේජ් එක යවුවේ කවුද මචං? උඹ යවුවේ නැත්නම් අතීතේ එක ආයෙම අර වැරද්ද කරනවා. ආයෙත් ඌ අද ඉන්න තැනට ඇවිල්ලා අතීතේ මැසේජ් එකක් යවනවා. ඒ කියන්නේ උඹ අතීතෙට ගිහිල්ලා කරේ උඹ අද වෙනකන් විඳපු වේදනාව ආයෙසරයක් කොපි කරලා උඹේ බ්‍රේන් එක සරෝබා ගත්තා වගේ වැඩක් නේ මචං. නැත්නම් තව එකක් හිතපන් උඹ අතීතයට යපු මැසේජ් එක නිසාම නම් උඹ මේ අද ඉන්න විදියට හැදුනේ. ඒ කියන්නේ උඹ අතීතේ ඉන්න එකාට හෙල්ප් එකක් දුන්නා කියලා හිතමු. හැබැයි උඹ කරලා තියෙන්නේ උඹටම උගුලක් කටව ගත්ත එකනේ. උඹට එතකොට අද ඉන්න තැනින් කවදාවත් වෙනස් වෙන එකක් නෑ මචං. උඹ අතීතේ ඉන්න එකාට මොන රෙද්ද කිව්වත් උඹ මේ අද ඉන්න තැනට උඹ තල්ලු වෙනවා. දැන් කියපන් උඹ අතීතයට යවන්න හදන මැසේජ් එකෙන් උඹේ අනාගතේ වෙනස් වෙනවද? එහෙම නැත්නම් අතීතේ එකා ලියපු ස්ක්‍රිප්ට් එකට අනුව ඔබ අද රඟපානවාද?